හෙලෝ මසල්ල මසිලා මොකද වෙන්නේ සුබලුත් අවුරුද්දක් ඒවා කට්ටිය හොඳින් ඉන්න කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ කරන්න ලොකුම හේතුව තමයි මගෙන් ගිය අවුරුද්ද පුරාටම වැඩියෙන්ම අහපු ප්‍රශ්න උත්තරයක් දෙන්න. ඉතින් මම ප්‍රශ්න ආපු ගොඩක් කට්ටියට මම පර්සනලි රිප්ලයි කරලා දිනා. ඒක තමයි කොහොමද ඕස්ට්‍රේලියාව වලට එන්නේ, කොහොමද වෙන රටකට එන්නේ, කොහොමද PR එක ගන්න, PR එක ගන්න හොඳ පාත්ස් මොනවාද, PR එකට කරන්න ඕන කෝසස් මොනවාද, ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මම දීපු උත්තරේ තමයි මයිග්‍රේෂන් ලෝය කෙනෙක් කන්සල් කරන්න. මොකද මම මයිග්‍රේෂන් ලෝය කෙනෙක්වත් ඒජන්ට් කෙනෙක්වත් නෙමෙයි. මම දන්න විදිහට සමහර දේවල් වලට මම උත්තර දුන්නා. හැබැයි ඕගලන්ට මම කියන්නේ මයිග්‍රේෂන් ලෝය කෙනෙක්ව කන්සල් කරන්න ඕනේ. ඕගලන් මේ වගේ ලොකු ලයිෆ් චේන්ජින් ඩිසිෂන් එකක් ගන්න යනකොට ඒගොල්ලන්ට පුළුවන් ඕගලන්ට ලීගලි ඇඩ්වයිස් එකක් දෙන්න. රටේ තත්ත්වය මොනවාද තියෙන ජොබ්ස්, මොනවාද කරන්න ඕන කෝසස්, මොනවාටද දැන් තැන තියෙන්නේ. ඔයා එන්ජිනියර් කෙනෙක් වුණාට දැන් එන්ජිනියර් රෝල් එකක් නැත්තම්, එන්ජිනියර්ස්ලා තැනක් නැත්තම්, ෆොර් එක්සැම්පල් මම කියන්නේ තොර ඒක කරලා වැඩක් නෑ. තොර ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් වෙන පාර්ට්ස් බලන්න ඉන්ජිනියරින් සෙක්ටර් එකේ ඒගොල්ලන්ට යන්න ඉස්සරහට. ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යෙන් ගොඩක් උදව් වෙනවා ඔයගොල්ලන්ගේ ඩිසිෂන් මේකින් වලට මයිග්‍රේට් කරන්න කලින්. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා මම පර්සනලි කන්සල්ට් කරපු ලෝයර්ස්ලා 3 දෙනෙක්ගේ ඩීටේල්ස් සහ තව මම පර්සනලි වැඩ කරපු ස්ටුඩන්ට් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ට කතා කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් දැනගන්න පුළුවන්. මයිග්‍රේෂන් ස්ටුඩන්ට් ඒජන්ට් ඒ අයට පුළුවන් ඔයගලන්ට ඔයගොල්ලෝ යුනි තෝරගන්නකොට කොහොමද යුනි එක තෝරගන්නේ, මෙන්න කොහොමද යුනි එකේ ෆීස් අර මේ යුනි සම්බන්ධ ගොඩක් දේවල් ඒයට වට උදව් කරන්න පුළුවන්. but when it comes to the law you'll definitely have to consult a migration lawyer. ස්ටුඩන්ට් ඒජන්ට් ගොඩක් උදව් කරන්නේ already ඔස්ට්‍රේලියාව වල ඉන්න කට්ටියට, ලංකාවෙන් ඉන්න කට්ටියට නෙමෙයි. ඒක නිසා සචිත්‍රයට කතා කරනවා නම් එයාට අනිවාර්යෙන් කතා කරන්න මේ already ඔස්ට්‍රේලියාවේ ඉන්න කට්ටියට ඔයගොල්ලන්ගේ මොකක් හරි කෝස් එක මාරු කරගන්න ඕන නම් ඒ වගේ දෙයකට he can help you guys out. so මම හිතනවා මේක උදව්වක් වෙයි කියලා. මීට අමතරව තව ගොඩක් lawyers ඉන්නවා. මම දන්නේ මෙච්චරයි. මම personally දන්න කට්ටිය. ඕගොල්ලන් කවුරු හරි හොඳ lawyers ලා දන්නවනේ ඕගොල්ලන්ට උදව් කරපු කමෙන්ට් එකක් දාන්න. කට්ටියට ගොඩක් උදව් වෙයි. ඉතින් හැමෝටම මේ අලුත් අවුරුද්දේ ඔයගොල්ලන්ගේ life එකේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගේමක් ගහලා ඉතින් අපේ ගෝල් එකට තව ටිකක් ලං වෙන්න හැකි වෙන්න කියලා හැමෝටම විශ් කරනවා. ඊළඟෙන් හැම වෙලකම කට්ටිය පරිස්සමින් ඉන්න. ජය වේවා.